සිට මේ කතා බහ අපේ ප්‍රධාන වේදිකාවේ සිට ආරම්භ කරන්නට කඩුල්ල සාහිත්‍ය කවියේ ගරු සභාපති ප්‍රියන්ත කුමාර රාණසිංහ මහත්මයා. බොහොම ස්තුතියි ඉන්දික සහෝදරයා. රුහුණු පොත් වසන්තය 2026 කඩුල්ල සාහිත්‍ය කවිය එවැගේම දුරුතු සහෝදරයෝ එක්ව සංවිධානය කරන ලබන රුහුණු පොත් වසන්තය 2026 අද මම හිතන්නේ තුන්වෙනි දවසේ පොතට පතට ආදරය කරන අය අලුත් පොත් පිටුවල සුවඳ විඳින්නට උවමනා කරන අය ජීවිතය දකින්න ජීවිතය සොයන වෙලාවේ මේ ප්‍රදර්ශන භූමියට එමින් තිබෙන පොත්පත් තෝරගන්නවා. ඒ වගේම සාහිත්‍යමය කතාබහ කවිය ගැන ඔබ ගැන කතා කරන මොහොතක සමගයි අපි ඔබ සමගින් තිබෙන්නේ. අද විශේෂයෙන්ම මේ උදෑසන නැත්නම් මේ පෙරවරුවේ වැඩසටහන් ගණනාවක් අතර තවත් එක් සොඳුරු සහ සුවිශේෂී වැඩසටහනක් විදිහටයි මේ කතාබහ අපි නිර්වචනය කරගන්නේ. ඒ තමයි පොත් පිළිබඳ ප්‍රකාශන ශාස්ත්‍රයේ පිළිබඳ සිටින ප්‍රවීණ ලේඛිකාවක්. ඒ වගේම තමයි ප්‍රකාශන කර්මාන්තය තුල සිටින දිරිය ව්‍යාපාරික කාන්තාවක්. ඒක පැත්තකින් අනිත් පැත්තෙන් අපි දන්න හොඳ සහෝදරියක්. හොඳ අක්ක කෙනෙක්. තවත් නිර්වචනයන් කරනවාක් අපිට තිබුණා. මේ හැම වැඩකදීම අපි රට පුරාම මේ වගේ පොත් පළාත් මට්ටමින්, ප්‍රදේශ මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන හැම පොත් වසන්තයකම යෝධ 6ක් උනේ සමුද්‍ර ප්‍රකාශන ආයතනය. මම මේ මොහොතේ බොහොම දුක් මුසුව සහ බොහොම ආදරණීයව සමරන ලබනවා සමුද්‍ර ප්‍රකාශන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ලෙස අපෙන් සමුවරගත් පත්මසිරි මහත්මයා. ලංකා පුරාම කියවීම ප්‍රචලිත කරන්න, පොත්පත් ජනතාවට හුරු කරන්න අපි ගමන් කරද්දී අපිට යෝධ 6ක් උනේ, යෝධ 7ක් උනේ පත්මසිරිද සිල්වා නම අමතක වෙන්නේ නැහැ ජීවිතේ පුරාම. ඒ වගේම තමයි පොත් ප්‍රදර්ශන භූමියකදී මතක් වෙන සුවිශේෂී චරිතයක්. ඊයේ පෙරේදත් සමහර දවස්වලදී මට මතක් වෙන මට ඒ කතාබහට ප්‍රවේශ වෙන්න උවමනා කරලා තිබෙනවා. මට මතක් වෙනවා ඔය අපි බදුල්ල වගේ ඈත දුෂ්කර ප්‍රදේශයකට ගිහිල්ලා මේ වගේ පොත් ප්‍රදර්ශනයක් සංවිධානය කරනකොට හැමදාම මේ ඩබල එහෙම නැත්නම් මේ සමුද්‍රිකාද සිල්වයි අපේ පත්මසිරි මහත්මයා, මම පත්මසිරි සහෝදරයා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්න එක දේශපාලන මතවාදයක ඉන්නේ. ඕන වෙලාවක ඇවිල්ලා හැන්දෑවේ කොහොමද තියන්න මොනවද කරෙන්න ඕන මගෙන් කියලා එකතු වෙලා කොහේට හරි කඩේකට ගිහිල්ලා උණු ආප්ප ටිකක් අරගෙන ඇවිල්ලා අර තමන්ගේ ස්ටෝල් එකේ ඉන්න තමන්ගේ ආදරණීය සේවක මහත්මයෙකුට ප්‍රේතයක් හදාගෙන දීලා අපි එකට මේ වැඩේ සංවිධානය කරා. ඔහු නැති අඩුව අපේ ජීවිතවලට දැනෙනවා. නමුත් බොහොම ආදරයෙන්, බොහොම ලෙන්ගතුකමින්, බොහොම උමනාවෙන් සමුද්‍ර ප්‍රකාශන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ලැබුව අපේ පත්මසිරි සහෝදරයා මේ මොහොතේ මම පළමු කොටම ගෞරවයෙන් සිහිපත් කරනවා. හරි, අපි අද කතා බහට එකතු කරගන්නේ ග්‍රන්ථ ගණනාවක් රචනය කරලා මම අර මුලින් සඳහන් කරපු අපේ සමුද්‍රිකාද සිල්වා. ඇය එක්තරා වකවානුවක මේ ප්‍රකාශන කර්මාන්තයට එන්නට පෙර දඩබ්බර කෙල්ල කාලේ මම දන්නා විදිහට ඔය හරි අපූර්ව වැඩ කරන්න පෙළඹිච්ච චරිතයක්. ඒ තිවිච්ච දඩබ්බරකම් සහ ඒ තිවිච්ච උලෑටි ගති නැතිකම නිසා තමයි මම හිතන්නේ මේ ප්‍රකාශන කර්මාන්තයට බලහත්කාරයෙන් වගේ කඩාවලා තියෙන්නේ. අපි කවුරුවත් පරම්පරාවෙන් අහවල් පුතාගේ අහවල් තාත්තගේ දේපල ඒ අහවල් දේවල් භුක්ති විඳගෙන ආපු දේවල් නෙමෙයි. මේ අපි සියලු මම දන්නා විදිහට අපි සියලු දෙනාම බොහොම බලහත්කාරමය කඩාවැදීමක් සමග තමයි මේ ප්‍රකාශන කර්මාන්තයට එන්නේ. අපිට මේට වැඩි දේවල් කරන්න තිබුණා මේ සමාජයේ අපේ කුටුම්බය සරි කරගන්නේ නැත්නම් මඩිය තර කරගන්න මීට වැඩි දේවල් අපිට මේක තුළ කරන්න පුළුවන්කම තියෙන ධෛර්යවන්ත මිනිස්සු. එහෙම තියෙද්දිත් ප්‍රකාශන කර්මාන්තය, ප්‍රකාශන කලාව පොතක් ජනතාවට සමීප කරවීම, කියවීම ජනතාවට සමීප කරවීම, අලුත් පොත් පිටු අතර මිනිසුන් රඳවා තබන්න
ඒකේ තිබෙන ලෝකය ගැන උන්ට කියා දෙන්න තරම් වගකීම් සහිත කාර්යභාරයකට අය යොමු වෙනවා තමන්ගේ ගුරු වෘත්තිය පවා තැරලා දාලා. එක් තරුණ ගුරුවරියක් කළු සුදු අලු පත්වීම් මත සමුද්‍රිකා ද සිල්වා ලියනවා. ඉතින් සමුද්‍රිකා ද සිල්වා මෙන්න මෙහෙම එක තැනක එයා ලියපු එක පොතක අවසාන පිටුව කියවලා මම ප්‍රවේශයට එන්නම්. මා සිතා සිටියේ ඒ සුදු කළු සහ අලු ලෝකෙන් මිදී දේදුණු පාට ලෝකයකට යාමටය. නැත මා නැවතත් පතිත වූයේ සුදු කළු සහ අලු ලෝකයකටමය. අපරිමිත විශ්වයේ නොසලකා හැරිය හැකි තරම් අංශු මාත්‍ර කොටසක් වූ මාගේ සුදු කළු සහ අලු ලෝක කතාන්දරය විශේෂයෙන් විශේෂත්වයක් නොවේ. නිමි ඒ පොත ඉවර කරන අය නිමි එහෙම කළා තවත් දෙකක් එකතු කරලා තියෙනවා. මගේ කළු සුදු අලුපත් වීමේ කතාව කියවූ ඔබට ස්තුතියි. අපි ප්‍රවේශ වෙමු. දැන් සමාජයේ අලුත් වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ වෙනස සමාජගත කරා. හැම ශේෂ්ත්‍රයක්ම වෙනස් වෙමින් පවතිනවා. මේ අතීත ගුරුවරිය අර සාම්ප්‍රදායික කොටුකෝණ අස්සේ හිරවෙච්ච අධ්‍යාපන රටාව ඒන් මිදිලා පොතක් කියවන සෙල්ලම් ගෙදරට යොමු කරවන ජීවිතය විඳින ගහට කොළට අලට දොළට ආදරය කරන සමාජයක් නිර්මාණය කරන්න යහගුණෙන් පිරිච්ච මිනිසෙක් නිර්මාණය කරන්න යන වැඩපිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක වෙන වෙලාවේ රස කතාවක් හොඳ කතාවක් පොඩි දඩබ්බර කතාවක් තියනවා සමුද්‍රිකා ද සිල්වා. අපි මේ කතාව අහගෙනම ඇගේ සාහිත්‍ය ප්‍රවේශයත් එක්ක ප්‍රවේශ වෙමු. අයිබෝවන් මට මුලින්ම නිවැරදි කිරීමක් කරන්න ඕන මේ අපේ නිවේදක මල්ලිත් එක්ක මේ ඔය අධිපතිතුමිය කියන වචනේ හරි කැතයි. හේතුව අධිපතිලා කියලා જાතියක් ලෝකේ නැහැ. මම සහ මගේ සැමියා සමුද්‍ර සමූහ ව්‍යාපාරය නිර්මාණය කරා. අපි ඒකේ නිර්මාණකරුවෝ. එතකොට නිර්මාණය කරපු දේ ඉදිරියට එක එක කට්ටිය ගෙනියනවා. අද හැමතිස්සෙම අපි ඉන්නේ අදටත් ඒකේ නිර්මාණකරුවෝ ලෙසට. අනික ප්‍රියන්ත මල්ලි මම ඔය හැමතිස්සෙම ලේඛිකාව ලේඛකයා කියලා වචන දෙකකටත් කැමති නැහැ. මම ඒකේදී ඉංග්‍රීසි වචනයට කැමති. ඕත. මං හිතන්නේ ලියන දෙයකට ස්ත්‍රී පුරුෂ ભેදයක් ඕන නැහැ. ලේඛකෙක් මමත් ලේඛකෙක් ලියන මිනිසෙක්. මට ওই දෙක මං හැමතිස්සෙම ওই දෙක එළියට එනකොට මම එහෙම හිතනවා. මම ගැහණි හැටියට ගෑනුකම කියන එකේදී මට මම විශේෂ වෙන්නේ අම්මා කෙනෙක් මවක් බිරිඳක් ඒ කොටසේදී විතරයි අනික් එකේදී මම වගේම සෑම කාන්තාවක්ම සාමාන්‍ය මිනිස්සෙක්. දැන් මගේ ලේඛන කලාව කියන්නේ මම පුංචි කාලේදී දිනපොත් ලිව්වා. ওই දිනපොත්වල කරේ බණිලේකමයි එක්කෙනාට. ඒ කියන්නේ මට වෙන අසාධාරණ වලට අද වුණත් මට තියෙනවා. ඒක මම වැඩි කලබල කරන්න ප්‍රශ්නයක් ඇති කරන්න රණ්ඩු හදාගන්න කැමති නෑ. පුංචි කාලේ ඉඳන්ම එහෙම තමයි. එතකොට දැන් මගේ තරහ පිට කරගන්නත් ක්‍රමයක් ඕනනේ මිනිස්සෙක් හැටියට මට. මම ලිව්වා. දැන් අම්මට බැන්නා තාත්තට බැන්නා ටීචර්ට බැන්නා. ඉතින් ඒ ලියාගෙන යනකොට මම ඕකට පරිසරයක් පටන් ගන්න. දැන් මම ලියලේති පූසා එනවා. පූසා ඇවිල්ලා මගේ කකුලේ වැදෙනවා. එතකොට මම පූසටත් බනිනවා. එක්ක පූසා විතරයි ගෙදර හොඳ. පූසා විතරයි මට ආදරේ කියලා පූසගේ ආදරේ ගැන ලියනවා. ඔහොම තමයි මම ලියන්න පටන් ගත්තේ. ඊට පස්සේ මම ගුරු වෘත්තියට ගිහිල්ලා මට ඇත්තටම මං ආස කිසි දෙයක්. ඒ කාලේ අධ්‍යාපනය ක්‍රමය තුල මීට අවුරුදු 30කටත් එහාදී මට ආස දෙයක් කරන්න හම්බුන්නේ නැහැ. මං අනුරාධපුරයේ තමයි ටීචින් කරේ. ඒක මම පුහුණුවක් ලැබුවා. මොකද අනුරාධපුරයේ ඒ කාලේ විද්‍යාගණිත ගුරුවරියන් හිටියේ නැති නිසා ගිහිල්ලා මාස ගණනාවක් ඇතුළත ඉතාම කෙටි කාලෙකින් පුහුණුවට සිලෙක්ට් වුණා. පුහුණුව ලබන ගමන් අපි තරුණයි ගොඩක්. මට එතකොට මම A level එකපාරක් කරලා ගියේ අවුරුදු 19යි. ප්‍රින්සිපල් කරන කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ. අනේ මැඩම් මිස් ලගුවේ බාලිකාවල වගේ නෙවෙයි. ඕවා මෙහෙ කරන්න බෑ. ඉතින් මට හැමතිස්සෙම විතරයි බැරි. ඒ කියන්නේ ඒකට වියදමක් යන්නේ නැහැ.
ඒකට ඕන සංවිධානයක් විතරයි. ඉතින් ඔය තරහ තියාගෙන තමයි හිටියේ. ඊට පස්සේ මගේ හස්බන්ඩ් කිව්වා ඔය ටීචින් හරියන්නේ නැහැ කියලා කිව්ව වචනේ මම ටක් ටක් ගාලා ඒකට තව පොහොර දාලා මම ඒකෙන් අයින් වෙලා මගේ ව්‍යාපාරයක් පටන් ගත්තා. ඉතින් මගේ ඕක කාලේ යද්දි දැන් මම දිනපොත් ලිව්වා මම. විවාහ වෙලා ඉද්දි දිනපොත් ලිව්වා. හස්බන්ඩ්ටත් බැනලා ඒකේ ලියලා තිබ්බා. හස්බන්ඩ්ට අහුවෙලත් බැනුනුත් අහන්න වුණා. ඒ වුණාට මට ලියන්න වෙලාවක් හම්බුනේ නැහැ. ව්‍යාපාර දරුවන් මගේ යුතුයකම බිරිඳක් ලෙස ඕවා කරගෙන ඉතින් මම ලියන්න පටන් ගත්තා ටිකක් පරක්කු වෙලා. ඉතින් මම ගොඩක් ළමයින්ට ලියන්නේ මම ලොකු අයට කතාවල් ලියන්න ගත්තොත් ඒක නිකන් ළමයින්ට ලියලා වගේ තමයි අන්තිමට එළියට එන්නේ. මම දන්නේ මට මගේ ගාව කතා ගොඩක් තියෙනවා ලොකු අයගෙත්. හැබැයි ඒක ලිව්වොත් අන්තිමට ඒක ළමා කතාවක් වෙනවා. ඔව් මගේ සරලව ලේඛිකා කතාව ඕක තමයි. දැන් මල්ලි ඔය ප්‍රශ්නයක් අහන්න මගේ. මම හිතුවේ බොහෝ ලොකු කතාවක් තව තියෙනවා මේ කතාවල් ඇස්සේ. ඒක මේ කතාවල් අපි අහලා තියෙනවා. ඒක විඳලා තියෙන නිසා මේ කතාවල් ඇස්සේ අපි අර කතාව මෙතනින් මෙන්න මෙහෙම කෙටි කරලා ගමු අපි. මේ දුෂ්කරපත් වීම තුළ මාගේ හිත රිදුනේ නැති ඒත් වඩාත් කෝප ගැන්නු වචන දෙකක් විය. එනම් සම්මත ක්‍රමය යන වදන් දෙකයි. සම්මත ක්‍රමයේ යන්නට වඩා සාර්ථක ක්‍රමය යන වචනය දෙකට මුල් තැන දුන්නා නම් මාත් ඔබත් රටත් අද සිටින්නේ මීට වඩා වෙනස් බොහෝ වෙනස් තැනක වන්නට පුළුවන්. ඕන කරේ අන්න ඒ මම ලිව්වේ අද කාලේ නෙවෙයි මම හිතුවා මගේ පරණ පොතක් 2017ටත් කලින් වගේ පොතක්. ඒ කාලෙද්දි තිබ්බ තත්ත්වයට තමයි මම ලිව්වේ ඇත්තටම. ඒ කාලේ සම්මත ක්‍රමය දැන් සමාජයේ සම්මත ක්‍රමය නෙවෙයි සාර්ථක ක්‍රමය ගැන බලන වැඩි මට හිතෙනවා මිනිස්සු ටිකක් ඊට වැඩිය දැනුවත් වෙලා වැඩි. හරි සම්මතයක් නම් ප්‍රශ්නයක් නැහැ. හැමතිස්සෙම අපි හිතමු තියෙනවා නම් හොඳ ක්‍රමයක්. ඒක කමක් නැහැ දිගටම ගියාට සම්මතයක් ලෙස. එනට ඒ ක්‍රමයේ අවුලක් තියෙනවා නම් ඉක්මනට මිති පුළුවන් තරම් ඉක්මනට වහාම දින දාන්නේ නැතුවම වෙනස් කරන්න ඕන කියන තියරේ තමයි මම ඉන්නේ. ඔව් ඒක තමයි. අනුගත නොවුනොත් අපිට පවතින්න බැරි වෙනවා. ඒ වගේම අන්න ඒ නිසාවෙන්ම හරි ක්‍රමය තෝරා ගැනීමෙන් හරි ක්‍රමය සමග ඉදිරියට යෑම තමයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ ඔන්න ඒක කතාවක් අහගෙන ආවා. ඒ කතාව තමයි සමුද්‍රිකා ද සිල්වා ගුරුවරියක් වෙනවා. සම්මත ක්‍රමය නෙමෙයි හරි ක්‍රමයට එනවා. ඇය අලුත් වැඩක් පටන් ගන්නවා. මොකක්ද මේ අලුත් වැඩේ? ප්‍රකාශන කර්මාන්තයට ප්‍රවේශ වීම. ඒක තුලත් හිටියා මහා යෝධ සෙවණැල්ල මහා නුගරුකක්සේ ඒ පද්මසිරි සිල්වා. ඔහු ගැන කතා කළ යුතු තිබුණා. ඇත්තටම අපි දෙන්න පොඩක්වත් එක වගේ දෙන්නෙක් නෙවෙයි. ඒ කියන්නේ කියවුවත් පොත් වෙන විදිහක බලන්නේ බැලුවත් මොනවාද චිත්‍රපටයක් බැලුවත් වෙනස් දෙයකට කැමති. හැබැයි හොඳම යාළුවෝ දෙන්නෙක්. ඒ කියන්නේ මට ඕන මෝඩ වැඩක් කරලා එයාට කියලා එයාගෙන් උත්තරයක් අහන්න පුළුවන්. එයාටත් ඕන මෝඩ වැඩක් කරලා මට ඒක කියලා ඒකට උදව් ඉල්ලන්න පුළුවන් මගේ. ඉතින් මං හිතන්නේ විවාහ ජීවිතයේදී මට අපි දෙන්නට බොහොම හරිම ආදරේ. ඔබ ප්‍රියන්ත දන්නවා. මම පොඩක් මැදට පයින්නවා. අර කුරුළු ජෝඩුව වගේ අපි සම්ප්‍රදාය පාවිච්චි කරනවානේ. කුරුළු ජෝඩුව වගේ. හැබැයි අර දෙන්නට වෙනස් කිව්වට මං දන්නේ මනුස්සකම උනන්දුව ඒ ඉස්සරහින් හිටිය අපේ ඒවා එකයි. ඒ සමානව දෙන්නට දෙන්න මම මේ මුරුන් ගත්තක තියන්න හදනව නෙවෙයි. අපි විඳපු දේ සහ දැක්කදී. ඔව් නෑ මං කියන්න හදන්නේ දැන් අද ඔය ගලපන සිද්ධියක් කතා කරනවනේ ගැලපෙන කෙනෙක් බඳින්න ඕන කියලා. අර ඒකයි මම කියන්නේ දැන් අපි මිනිස්සු එකිනෙකට මං හිතන්නේ ලෝකේ මිනිස්සු එක වගේ දෙන්නෙක් ලෝකෙ කොහෙවත් ඉන්නවා කියලා. අර අන්‍යමත ඉවසීම කියන එක දෙන්න එතනදී ප්‍රගුණ කරලා හිටියා. එතකොට ඔය කරුණාව, එතකොට අනුන්ට වදයක් නොවීම, අන්මත ඉවසීම, ඔය වගේ ඒ වගේ දේවල් දෙන්නගේ එකට තිබ්බා. ඉතින් ඇත්තටම මම ඔහුට අදටත් ස්තුති කරනවා. මට ගොඩාක් නිදහස දුන්නා ව්‍යාපාර කරන්න. අපි දෙන්න ඉස්සෙල්ලාම එකම ව්‍යාපාරයක් පටන් ගත්තාන් පස්සේ දෙන්නම එක කරද්දී
අපි දෙන්න ගත වුණා මේ දෙන්නම එක කඩයක් ඇතුළට වෙලා මොකද්ද මේ කරන්නේ කාලය අපතේ යමක් තමයි මෙතනදි කරන්නේ අපි දෙන්න බණ්ඩාර එනවා වැඩිට සාකච්ඡාවටද? ඔව්. දෙකක් කරා. එතකොට අපි දෙන්නට ආදායම් දෙකක් එනවා කියලා කරන්න පටන් ගත්තා. ඒකේ තමයි අපි දෙන්නට දෙන්න ව්‍යාපාර දෙපැත්තෙන්ගේ ඔහු ප්‍රකාශන ක්ෂේත්‍රයට මට හැමතිස්සෙම උදව් කරාට ඔහු විශ්වාස කරා ඒකේ ප්‍රකාශන ක්ෂේත්‍රයේ නිර්මාණ ශෛලියේ තියෙන මල්ලඟ කියලා. ඉතින් ඒ හැමතිස්සෙම ඒක මාව යොමු කරා. ඔහු ආසයි ඇත්තටම ටෙක්නිකල් පැත්තට, ප්‍රින්ටින් පැත්තට. ඉතින් අපේ සමුද්‍ර ප්‍රකාශන ආයතනයට ලොකු ශක්තියක් වෙන්න අපේ මුද්‍රණාංශය එහෙම ඒ යොමු වුණා. ඒකනේ ඔහු තේරුම් ගත්තා තමන්ගේ බිරිඳට පුළුවන් දේ බිරිඳට උපරිම කරන්න දෙන්න ඕන. ඔහුට පුළුවන් දේ ඔහු කරගෙන යනවා කියලා. ඒකෙදි මගේ හොඳම විවේචකයා වුණේ ඔහු. මම පොතක් ලියන්න හිතුනම මම ඒක කතාව කාර්යකේ යන ගමන් කියනවා. එතකොට එයා ඒකට තව ටිකක් එකතු කරනවා. මම පොත ලියනවා. ඉතින් හැමතිස්සෙම මට ළමා පොත් සාර්ථකව ලියන්න පුළුවන් වුණේ මම කිසි වෙලාවක මගේ ළමා කාලය අමතක කරේ නැහැ. මට හොඳට මතකයි. මම ළමෙක් හැටියට හිතපු දේවල් හිතමු. මට අවුරුදු 3 විතර ඉඳන් මතකයි. මම අවුරුදු 3 දී තමයි පොත් කියවන්න පටන් ගත්තේ. ළමා කාලය අමතක කරන කෙනෙකුට ළමා පොත් ලේඛිකාවක් වෙන්න බෑ. මොකද මේ ළමයයි වැඩිහිටියයි හිතන විදිහේ වෙනසක් තියෙනවා. ළමයි හිතන්නේ බොහොම අහිංසක විදිහට ඒක 100%ක් හරිම නිර්වාචකයි. වීදුරුවක් වගේ පේන පැහැදිලි එයාගේ මනස. එයාගේ ඒක ඇතුලේ එක වෙන දේවල් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. එයා හිතන දේ කෙලියම එළියට දානවා ළමයා කියන එක්කෙනා. ඒ ළමයාගේ අහිංසකකම මමත් ළමෙක් හැටියට මන් තුල තිබ්බා. මම ඒව මතක තියාගෙන ලියන්නේ සහ මම පොත් ලියනකොට දැන් හිතපු ඒ ළමයා පොත කියවන්න කාලයක් ගන්නවා දෙමව්පියන් සල්ලි වේදම් කරනවා ඒ පොතට. එතකොට අපි ළමා පොතක් දෙනකොට ඒකෙන් ඒ ළමයට ප්‍රයෝජනයක් ගන්න ඕනේ. මගේ හැම පොතම දැන් මම ලියුවා මේ යුදෙව් ළමයා සහ ජර්මානු ළමයා මට මං හරි විරුද්ධයි ජාතින් රණ්ඩු කරනවට රටවල් යටත් කරගන්නවට පොඩි කාලේ ඉඳන්ම විරුද්ධ කෙනෙක්. ඉතින් මං ඒකෙදි තමයි ළමයින්ට ලිව්වේ මේකේ තියෙන මම මවාගත්ත චරිත දෙකක්. ඒ වුණාට ඒ ළමයි දෙන්න මගේ හැමදාම ඔළුවේ මැවිලා තිබ්බා. මොකද මම පුංචි කාලේ ඉඳන් යුදෙව්වන්ට වෙච්ච අසාධාරණේ කියුවා. මේක මම ලිව්වේ පොත මේ දැන් ඊශ්‍රායලය ගාසා තීරයට කරන කරදර මේ එන්න කලින් මට හිතා ගන්න බෑ එච්චර ජර්මනුවන් අතින් කරදරයටපත් වෙච්ච ඊශ්‍රායලයන් තවත් ජාතියකට එහෙම කරදර කරන්නේ කොහොමද කියලා මම මෙතනදී ඒ ජාතීන්ගේ නම් කිව්වට මට ඒ නම් ඒක ජාතියක් එක්කවත් පුද්ගලික තරහක් නැහැ. නමුත් අපි ළමයින්ට දෙන්න ඕන යුද්ධය කියන එක නරක දෙයක්. ඉතින් මේක ලේඛකයාට කරන්න පුළුවන් ලොකු දෙයක්. ළමයි හරි හැඟීම්බරයි. ඒගොල්ලෝ මේ කතාව හොඳට පපුවට දාගන්නවා. ඒගොල්ලන්ට එතනදී පැලවෙන්න පටන් ගන්නවා. ජාතියක්, ආගමක්, රටක්, භූමියක් හැටියට අපි එකිනෙකා රණ්ඩු වෙන එක හරි නරකයි. අපිට ප්‍රශ්න තියෙනවා එකිනෙකාට. කතා කරන්න ඕන හැමතිස්සෙම. කතා කරලා ඒවා විසඳ ගන්න ඕන. අපි ළමයින්ට පුරුදු කරන්න ඕන. අන්න ඒකෙදි තමයි මම කියන්නේ ලේඛකයාට මම දැනුත් මෙතනදී කියනවා ලංකාවේ ලේඛකයින් ළමයින්ට විතරක් නෙවෙයි මිනිස්සු වෙනුවෙන් ලියනවා මදි. මම හැමතිස්සෙම කියනවා ලෝකේ ලේඛකයා විශාල දේශපාලන වෙනස් වීම හිතමු රුසියාව ගත්තත් චීනය ගත්තත් වැඩි ඕන නැහැ. යුරෝපය ගත්තත් ප්‍රංශය ඒ රටවල් වල සම්පූර්ණ රජවරුන්ගෙන් පැවති දේශපාලන ක්‍රමය වෙනස් වෙලා අද තියෙන ක්‍රමයට එනකොට ඒ කාලේ හිටපු ලේඛකයින් ලොකු සේවයක් කරා ගොඩාක් ලිව්වා. රටවල් දියුණු කරේ මිනිස්සු වැඩ කරන්න පෙළඹෙව්වේ මිනිස්සුන්ව හරි මගකට පෙළඹෙව්වේ ලේඛකයෝ. සාහිත්‍ය, නාට්‍ය, චිත්‍රපට. අපි දකිනවා අද වුණත් ඉන්දියානු චිත්‍රපටයක මොන ප්‍රේම කතාවක් ගියා. ඒකේ I love my India කියනවා. මේ ආදරය කරන ගමන් ආදරය කරන සින්දු ඇතුලේ තියෙන I love my India කියලා. මම ගොඩක් ඉන්දියාවන් ආශ්‍රය කරනවා. ඇත්තටම හරිම ආදරයක් මේ මිනිස්සුන්ගේ තියෙනවා තමන්ගේ රට ගැන. ඒක නැතුව කවදාවත් රටක් දියුණු වෙන්නේ නැහැ. ඒවා කරන්න පුළුවන් කලාකාරයින්ට, සාහිත්‍යකරුවන්ට, පොත් ලියන අයට, නාට්‍ය හදන අයට, චිත්‍රපටි හදන අයට
මම දැකලා නෑ අපි එහෙම හැදෙනවා. හරි අඩුයි. අදට ඒක කරන්න ඕන. ඒක කළ යුතුයි. අපි චිත්‍රපටි හදන්නේ සාහිත්‍යකරුවන් වෙන්නේ අපි වැඩිහිටියෝ. දැන් අපේ කාලේ ඉවරයි කියලා පැත්තක් අල්ලගෙන ඉන්න නෙවෙයි අපි මේ ලෝකේ අතහැරලා දාලා යන්න කලින් මොකක් හරි හොඳ බීජයක් මෙතන පැල කරන්න පුළුවන් ලේඛකයාට. ඒක ළමා ලේඛකයාගෙන් පටන් ගන්න පුළුවන්. ළමා ලේඛකයා විතරක් නෙවෙයි. ඔයගොල්ලෝ දැකලා තියෙනවා දැන් අපි පොඩි කාලේ කියෙව්වා සැබෑ මිනිසුකුගේ කතාවක් වගේ දේවල්. ඒව කියෙව්වම අපිට නිකන් අපිත් නිකන් හරි අපිට හරි උනන්දුවක් හිතට ඇති වෙනවා. වැටෙන්නේ නැතුව නැගිටින්න පුළුවන් කියන හැඟීම එනවා. අන්න එහෙම ඒකාකාරී වූ සම්මාන වලටම කොටු වෙච්ච හරි වෙළඳාමටම කොටු වෙච්ච හරි පොත් විතරක් ලියන ලේඛකෙක් වීම කතරම් අසාධාරණයක්ද සමාජයට ඔබගේ පොත මිලදී ගන්න කෙනාට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන ලේඛකෙක් වුණාම මම මේක ප්‍රකාශකෙක් හැටියට කියන එක වැරදිද දන්නේ නැහැ. උනට වැරදි වුණත් හරි වුණත් මම කියන්නේ ඇත්ත. අදටත් මම කියනවා අපේ රටේ ලේඛකයෝ රට වෙනුවෙන් ලියනවා මදි. ලියන්නේ කොටින්ම. ඔව්. ලෝකේ ජීවත් වෙන්නේ එකම එක ජාතියයි. ඒ මිනිස් ජාතියයි. ලෝකේ ජීවත් වන්නේ එකම එක කුලයයි. ඒ මිනිස් කුලයයි. ලෝක ජීවත් වන්නේ එකම එක වර්ගයයි. ඒ මිනිස් වර්ගයයි. ලේඛකයාගේ ලාංකීය ලේඛකයාගේ භූමිකාව පිළිබඳ කතා බහක් හරි අපූර්ව කතා බහකට ප්‍රවේශය හදලා දෙනවා සමුද්‍රිකා ද සිල්වා. මම මද විරාමයක් සඳහා ඉන්දික සහෝදරයාට මයික්‍රොෆෝන් එක. අපි ආයේ යමු අපේ සමුද්‍රිකා සහෝදරිය වෙත. අපි අය ලේඛිකාවක් විදිහට හඳුනා ගන්නවා. ගුරු වෘත්තිය එපා කියන ඒ සම්මත ක්‍රමය නෙමෙයි හොඳ ක්‍රමය තෝරාගෙන ප්‍රවේශ කරන අය. බොහෝ පොත් ගණනාවක් රචනා කරනවා. ඒ ලියන හැම පොතක් තුළම ජීවිතය, ළමා කාලය, තරුණ කාලය සහ සවහදාන. ගහට කොළට ඇලට දොළට ආදරය කරන මිනිසෙක්. මේ සියල්ලම සමුද්‍රිකා සිල්වාගේ පොත්වල අඩංගු. සමුද්‍ර ප්‍රකාශනයන් ලෙස තමයි සියලු පොතේ පිළිදැක්වීම සිදු කරන ලබන්නේ. අපි ඇගේ ලේඛන දේවිය පිළිබඳව කතා කරන්නට ඕන. මොකද විශේෂයෙන්ම ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් සඳහා සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතිකත්වයන් සඳහා තමන් රුචි භාෂාවකින් ඒ ගොති හැදෑරීම සඳහා කියවීම සඳහා විඳීම සඳහා අවශ්‍ය වටපිටාව හදලා තිබෙන භාෂා තුනකින් මේ පොත් නිර්මාණය වෙනවා. මේ ලේඛිකාව සහ මේ හරු අපූර්ව ප්‍රකාශිකාව. අපි ඇයගේ ගුරු දෙවිය පිළිබඳ කතා කරා. ඊළඟ පරිච්ඡේදය ඇගේ මේ පොත් පිටු අතර ජීවිතයේ සොයන පරිච්ඡේදය. මේ පිළිබඳව අපි සමුද්‍රිකා සහෝදරියත් සමග කතා කරමු. මට චුට්ටක් අවසර දෙන්න මේ රුහුණු සේවයේ ඉන්දික මල්ලි අමාලි ඇත්තටම මම මෙතන ආපු දවසේ ඉඳන් මගේ ස්ටාෆ් එකේ අයට කිව්වා මේ තෝරන සින්දු හරිය ලස්සනයි කියලා. මොකද ඇත්තටම සින්දුවකට සංගීතය දැන් අපි අහපු සින්දුව මං වෙනුවෙන් මෙතන වාදනය වෙච්ච සින්දුව ඉන්දික මල්ලියකට ගොඩක් ස්තුතියි රුහුණු සේවයේ. ඔබලට මගේ වචනේ කියනවා හොඳ ටේස්ට් එකක් තියෙනවා. හොඳ රසයක් තියෙනවා. සින්දුවකට පුළුවන් මිනිස්සුන්ගේ මූඩ් එක ෆික්ස් කරන්න. ඒකත් මම මගේ වචනයෙන්ම කිව්වා. මම මගේ ජීවිතේ ගොඩාක් පල්ලෙහාට වැටිලා තියෙන අවස්ථා තියෙනවා. එක එක කරදර වලින් අපි තුමු වැටිලා විතරක් නෙවෙයි පොළව ප්‍රියන්තමල්ලි ඒක හාරගෙනත් ගිහිල්ලා ගියා නම් හරි. කියන්නේ වැටිලා ඒක මම හිතලා කරපු දේවල් නෙවෙයි ඉබේ සිද්ධ වෙච්ච දේවල්. ඒ හාරගෙන ගිය වෙලාවලදී මට දුක හිතෙනවා නම් සමහරට මට මගේ ජීවිතේ මට මෙපා වෙන වෙලාවල් එලා තියෙනවා. මට ආපු කාර්ය විශේෂයෙන් මගේ සැමියා නැති වෙන වෙලාවෙ හිම. එතකොට මම මගේ ජීවිතේ ගොඩ දාගත්තේ මේ සංගීතේ. එතකොට දැන් මෙතන මේ දිගටම උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කරන අයට ඔයගොල්ලෝ හිතන්නේ ඔයාලා මේ ලස්සන සින්දු දෙනවා, ලස්සන සංගීතයක් දෙනවා. මෙතන අපි මේ එන අපේ පොත් කියවන කට්ටිය සුන්දර විදියට ඇවිල්ලා ගෙදර ඉඳන් ආතපය හොදට හොදගෙන මූණ හොදගෙන කාලා බීලා ඇවිල්ලා ලස්සනට පොත් ටික අරගෙන යනකොට මේ අපේ හැම ස්ටෝල් එකකම වැඩ කරන කාර්ය මණ්ඩලය මම දන්නවා ලොකු කැපවීමක් තියෙනවා.
හරි කෑමක් නැහැ, හරි නිින්දක් නැහැ, වැස්සට තෙමෙනවා, රස්නෙට වේලෙනවා. අනික දැන් මේක එක්සිබිෂන් එක පටන් ගන්න දවස් 3ක විතර ඉඳන් කලින් මේකට මහන්සි වෙනවා. මේක ලොකු කැපවීමක්. මේ ලස්සන සින්දු වලින් ඒගොල්ලන්ගේ අර ඇට මිදුළු වලට නහර වලට දෙන්න පුළුවන් ජාවයක්. මම විශ්වාස කරන්නේ ඒකයි. දැන් ඔය කලින් සින්දුව අහද්දි මගේ ඇඟේ මං හිතන්නේ රුධිර නාලවල දුවන රුධිරය හරි ලස්සනට දුවන්න පටන් ගත්තා. ඒවා ඕගනයිස් වෙනවා. ඉතින් අන්න අපේ පොත්වලට අපි පොත් ලියන ලේඛකයාට වගේම තමයි සංගීතයටත් පුළුවන් මිනිස්සුන්ට පුදුම සහනයක් දෙන්න. මම දන්නේ නැහැ කවුද මේ සින්දු තේරුවේ ප්‍රියන්ත මල්ලි? නෑ මේ වැඩසටහන සම්පූර්ණ මේ ඉන්දිකල සහ මාලිලා ඒ රුහුණ FM කණ්ඩායම තෝරාගෙන. ඇත්තටම ස්තුතියි. මට ඒක වෙනස් කිරීමේ ඌමනාවක් තිබුණේ නැහැ. වෙනස් කරන්න අවශ්‍ය නැහැ. වෙනස් කරන්න එපා. දැන් ඒක පළවෙනි වැඩේ තමයි මම මගේ මේ වගේ වසන්තයක් සංවිධානය කිරීමේදී අපි බලනවා ගිහිල්ලා මේ අදාළ ශබ්ද විකාශන සහ ඒ වැඩ කටයුතු කරන කට්ටියගේ තෝරා ගැනීම කොහොමද කියලා. ඔව්. පළවෙනි වැටේ අපි ඒ සින්දු ටික එහෙම දුවන්න දීලා බලලා ඇති. මම කියන්නේ කිසිම තැනක පොත් ප්‍රදර්ශනයකදී මේ සාහිත්‍ය වැඩසටහනත් එක්කම තමයි ඒ කනට ඇහෙන શબ્දයක් අපි යමු. මොකද මේක පොත් ලියීම කියන්නේ කලාවක් නෙමේ, කාලාවක් එකතුවක් නේ. මම ඇත්තටම සමහර පොත් ප්‍රදර්ශන වලට ගිහිල්ලා මම රණ්ඩු වෙන්න කැමති නැහැ. අනිත් හැම තැනකදීම මට සිද්ධ වුණා ගිහිල්ලා ඕක නෙමෙයි මෙන්න මේ සින්දු ටික දාන්න මේ කියලා පොඩි ඉඩියක් හදලා දෙන්න. මම මේ පැත්ත බලා ඒ කියන්නේ මේ කාරණාව සම්බන්ධව මෙතෙන්ට ගොඩ උනේ නැහැ. ඔව් මේක අපි ඒගොල්ලෝ අගයන්න ඕනේ ඒක ටේස්ට් එකට ඒක. රයිට් අපි දැන් බදුල්ලද රත්නපුරද අනුරාධපුරද ඉවත් අපේ තෝරා ගැනීමේ රුචිකත්වය මේ පොත් සමග අපි කියන්නේ අර අපිම හදාගත්ත සංකල්පයක් කියමුකෝ ඒක සංකල්පයනේ අපි මේ මිනිස් දැන් පොතක් කතා කරන්නේ සංගීතේ නාට්‍ය චිත්‍රපට මේවා ජීවිතේ අපි කෙනෙක් ගන්නෙ ආදායම් ලබන්න නෙවෙයි කෙනෙක් ජීවිතේට ගන්නෙ දෙයක් විඳින්නනේ. ඒක ඔක්කොම තියෙන එක බකට් එක. ඒ කාරණාවේදී රුහුණු FM තමන්ගේ ප්‍රමිතිය ලාංකීය ගුවන්විදුලි කලාවේ ප්‍රමිතිය ඒ වගේම මේ ඔව් මම ඇත්තට මේ මාතෘකාවේ පිටට ගියේ මොකද සමහර බුක් ෆෙයර්ස් වලදී මට හරියට කලකිරිලා තියෙනවා පාවිච්චි කරන සින්දු ගැන. මම මේකලොත් අහගෙන ඉදී මගේ තරහක් නැහැ. ඒකට මම කියනවා මේ පොත සංගීතය මේවල තියෙන ලොකු සම්බන්ධයක්. ඒක මේ පාවිච්චි කරන්න මේක හොඳ උදාහරණයක්. ඒකයි මම මේක කතා කරේ. මොකද හොඳ දෙයක් දකින්න ඕන දැනකදී අපි ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන. බොහෝ ස්තුතියි අගය කිරීම සම්බන්ධව ඒක නේ. ඒගොල්ලොම මේ අදාළ අනික අර කැලිප්සෝ එක. ඒකත් ඇත්තටම මෙතන ස්ටේජ් එක ළඟ කවුරුත් වැඩි ඉඳගෙන හිටියේ නැතුවට ඈත් එක මිනිස්සු ගොඩක් රස වින්දා. අපි ඇයි අකමැති දේවා මිනිස්සු අකමැති ශබ්ද දාන්නේ මිනිස්සුන්ට ඇහෙන්න ඇයි බලෙන් මිනිස්සු අකමැති සින්දු අස්සවන්නේ නේද? අන්න එහෙම කරන්න හොඳ නැහැ. මිනිස්සු තාමත් කැමති ඒ වගේ හොඳ මියුසික් තියෙන හොඳ අර්ථ තියෙන අපි හොඳ කියන වචනේ මොකද හැමතිස්සෙම පාවිච්චි කරනකොට හැම දෙයකම පොතපත සංගීතයකටත් හොඳ නරක කියන එක තියෙන නිසා. ඔව් දැන් අහන්න තව ප්‍රශ්නයක්. ඔව් දැන් අපි ඔබේ සාහිත්‍ය ප්‍රවේශය මේ කෘති ගණනාවක් රචනය කරනවා. අපි මේ පිළිබඳ කතා කරෙම නැහැ. අපි මේ පිළිබඳ කතා කරමු. ඔබ විටක උපදේශිකාවක්. විටක විද්‍යා ප්‍රබන්ධ රචිකාවක්. විටක ඔබ ළමා ලේඛිකාවක්. විටක ඔබ මනෝවිද්‍යාත්මක උපදේශකවරයෙක් විදිහට තමන්ගේ කෘති රචනා කරනවා. හැබැයි කියවීම ජීවිතයට එකතු කරගෙන ඉන්නකම මමත් හිටපුවාම ඔය පොත් පිටු පෙරලා බලනවා. ඒ බලද්දී අපූර්වත්වයේ මේ පිටු අතර තිබෙනවා. ඔබ ලියන දේ කියවන රස විඳින්නෙක් විදිහටත් විටක සමහරක් විට මට පොත ඉවර කරගන්න බැරි වෙනවා. ඒ නොවුනත් යම් ප්‍රමාණයක් හරි මම කියවනවා. කියවන්න බැරි වුණොත් අවසානයේ පෙරවදන පසුවදන හරි මම කියවලා පැත්තකින් තියලා තියෙනවා. ඒ අර අපේ එකියක් රැහේ එකියක් ලියන හැඟීම තුල. කමන්නේ නේ වදින පාවිච්චි කරන්නේ. නෑ. අපේ අධිපතිතුමිය කියන කැතවචනේට ගොඩාක් ලස්සනයි. මේ පාවිච්චි කරපු හැඟීමක් එක්ක. අන්න ඒ නිසාවෙන්ම අපි දැන් කතා කරමු සමුද්‍රිකා ද සිල්ලාගේ ලේඛන ජීවිතය පිළිබඳව. මම කිව්වේ මුලදීම ළමයින්ට ලියනවා, තරුණයන්ට ලියනවා, විද්‍යා ප්‍රබන්ධ ලියනවා, බොහෝ දේවල් ලියනවා. ඔබ මේ හැම ඉසව්වක්ම ස්පර්ශය කරනවා. මෙන්න මේවත් එක්ක ඔබ සාර්ථක මොන එපා කිව්වත් අට කතන්දරයේ සාර්ථක ලේඛිකාවක් බවට පත් වෙමින් තියෙනවා. ඒ නිසා වෙන්න
ඔබේ ලේඛන කලාව පිළිබඳ අපිට කතා කිරීමේ උවමනාවක් තියෙනවා. අපි ඒක කතා කරමු. ඔව් දැන් ඇත්තටම මම විද්‍යාගණිත ගුරුවරියක් ලෙස සුළු කාලයක් සේවය කරා. පුහුණු විද්‍යාගණිත ගුරුවරියක් වුණා. මම ද්විතීකාංශයේ ඒ කියන්නේ 6 පන්තියේ ඉඳන් සාමාන්‍ය පෙළ විභාගයේ දක්වා ළමයිට තමයි ඉගැන්වුවේ. මම මෙතනදී දැක්ක දේ මට ළමයි කියලා තියෙනවා අපි මිස්ටර් කැමති මිස්ගේ විෂයට තමයි කැමති නැත්තේ කියලා. ළමයි ගණිතයේ විෂයට ගොඩක් කැමති නැහැ. ලංකාවේ ළමයි ගණිතයේ විෂය ගොඩක් ෆේල් වෙනවා. ගණිතයේ විෂය කියන්නේ අර ඉංග්‍රීසි විෂය වගේම මහා බර විෂයක් හැටියට ගණන් මිස් කියන එක්කෙනා ඉස්කෝලේ එන්නේ නැත්නම් මිස්ටර් ලෙඩක් හැදිලා ගෙදර ඉන්නවනම් හොඳයි වගේ සිද්ධියක් තමයි තියෙන්නේ. ඇයි එහෙම වුනේ? ගණන් කියන්නේ සෙල්ලමක්. ගණන් කියන්නේ විද්‍යාවක්. ගණන් කියන්නේ এডুকেෂනල් ටොයිස් වලින් පටන් ගන්න පුළුවන් පොඩි කාලෙම පටන් ගන්න පුළුවන් සෙල්ලමක්. ඇයි මේ සෙල්ලමෙන් පටන් ගන්න විෂයට මෙච්චර ළමයි අකමැති වෙන්නේ? ඒකටත් හේතුව අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද. මම හිතන්නේ දැන් ඔය ඉදිරියට හැදෙයි කියලා තදින් විශ්වාස කරනවා. ඒක හැදිය යුතුයි. එතකොට ගණන් නැති තැනක් නැහැ. පොලේ ගියත් මෙතන ගියත් මේ ස්ටේජ් එකට ආවත් අපේ ජීවිතයේ එක කොටසක් තමයි ගණන් කියන්නේ. විද්‍යාවත් එහෙමයි. විද්‍යාව මම මෙතන ඉද්දිත් විද්‍යාව තියෙනවා. මේ මයික් එකෙත් විද්‍යාව තියෙනවා. මේ කොතනද විද්‍යාව නැත්තේ? ඒ වුණාට දැන් අපි 6 පන්තියේ ඉඳන් ළමයි විද්‍යාව ඉගෙන ගත්තත් අපි විද්‍යාත්මකව හිතන්නේ නැහැ. මිත්‍යාවමයි ඔළුවේ තියෙන්නේ. ඉතින් දැන් මේකට පටන් ගන්න ඕන නිසා මට ඇත්තට මගේ කාර්යබහුලත්වයත් එක්ක මට O level වලට පොත් ලියන්න වෙලාවක් නැහැ සිලබස් එක ෆලෝ කරගෙන. ඉතින් අනික මම විශ්වාස කරනවා ඒක පටන් ගන්න ඕන අවුරුදු 3න් විද්‍යාව සහ ගණිතය මගේ විෂයන් දෙක. ඉතින් මම පටන් ගත්ත ගොඩක් ලියන්න නර්සරි ළමයිට. අපි හිතමු මේ නර්සරි ළමයට කියන්න ඕනේ නැහැ ඔයා මේ ගණනුයි විද්‍යාවයි ඉගෙන ගන්නවා. ඒ දෙක ජීවිතයට අවශ්‍යයි. ඕවා මේවා කියන්න ඕනේ නැහැ. එයාට නොදැනෙන්න. අපි ඒක උගන්වන්න ඕනේ. මම ගොඩක් පොත් ලිව්වේ නර්සරි ටීචර්ස්ලාට තමයි. ඒ කියන්නේ පොතේ ප්‍රායෝගික කොටස තමයි වැඩි කරේ. මම දැන් මෙතනත් ඇති මං හිතන්නේ මෙතන Steps to the World කියලා පොතක් ලිව්වා. දැන් මේකේ තියෙන මේ හැම එකක්ම බබාට කරන්න චූටි වැඩක් තියෙනවා. හැබැයි චූටි වැඩේ කරන්න කලින් ටීචර් ළමයාව පන්තියෙන් එළියට ගෙනහිල්ලා ගොඩාක් දේවල් කරන්න ඕන. එතකොට ප්‍රායෝගික පෙර පාසල කියන්නේ ප්‍රායෝගිකවම කරන්න ඕන දෙයක්. ඉතින් එතනදී මම මේ ගණන් විද්‍යාව කියන විෂයන් වලට ලියන්න පටන් ගත්තා. ඒක දැන් සාර්ථකව කරගෙන යනවා. කොහොම හරි මට ඒක ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙන්න ආර්ථික ශක්තියකුත් එපැයි. ඒ පොත් විකිනේ නැත්තම් මට කරන්න බෑනේ. ඒ පොත් හොඳට විකිනෙනවත් එක්ක. ඒ කියන්නේ මම හරි පොත් ලියන්න. එතකොට ඊළඟට විද්‍යාව. දැන් මං හැමදෙස්සෙම විශ්වාස කරන එක්කෙනෙක් ලෝකේ ඉස්සරහට හොඳ වෙනවා කියන එක. මිනිස්සු ඉස්සර කියන අපෝ ඒ කාලේ වගේ නෙවෙයි දැන් මිනිස්සු නරකයි නෑ. ඉස්සර මිනිස්සු තමයි නරක. අපිට තේරෙනවා ඉස්සර බොහොම නරක දේවල් මීට වැඩිය වෙලා තියෙනවා. මිනිස්සු දැන් හොඳ නරක හොඳටම දන්නවා. අර හොඳ දන්නවා. ඉස්සර මිනිස්සු දන්නේ නැහැ හොඳ නරක කියන එක. තේරුම් බේරුම් වෙලා තිබ්බේ නැහැ. දැන් මිනිහගේ මොළය හොඳටම පරිණාමය වෙලා තියෙන්නේ හොඳ නරක තේරුම් ගන්න. දැන් තියෙන්නේ මේ හොඳ කරන්න හිත හදාගන්න බැරිකම. හොඳ දේවල් කරන්න හිත හදාගන්න තම බෑ. ඕකත් ඉක්මනටම මිනිස්සු හදා ගන්නවා. ඉතින් මම මේ පතන හොඳ ලෝකය ගැන තමයි මම මේ විද්‍යා කතා ලියන්නේ. 2065 දී 2080 දී වෙන දේවල්. මිනිස්සු හරිය හොඳයි. මිනිස්සු අඟහරු ලෝකෙට යනවා. මගේ කියන්නේ එතනින් එහාට යනවා. මම දැන් ඒවල දානවා මේ අභ්‍යවකාශ යාන ගංගාවල්. ඒ කියන්නේ ගම්මාන හැටියට මුළු අපව එන්න නෙමෙයි පෘථිවියෙන් යන්නේ. අනේ ඒ වගේ ඒවට ඒගොල්ලෝ හරි හොඳයි මේ මිනිස්සු. හරි කරුණාවන්තයි. එකිනෙකාට උදව් කරනවා. ඒ වගේම රොබෝලා ඉන්නවා ඒ වැතුලේ. රොබෝලත් අපිත් එක්ක හරි හරියට ජීවත් වෙනවා. ඒ වගේ මම හිතන මම විශ්වාස කරන ඉස්සරහට එහෙම එනක ලෝක ගැන තමයි මම විද්‍යා කතා ලියන්නේ. අනික තව දැන් මම ලිව්වා ගොළු බෙල්ලේ කැලේට ගිහින් කියලා. කැලේට ගිහින්. කැලේට යනවා ගොළු බෙල්ල. ඉතින් දැන් ඕක මොකද්ද? මම දැක්ක දවසක් පාරේ මං යනකොට කාර් එකේ මං දැක්ක මිනිස්සෙක් පයින් ගහනවා ගොළු බෙල්ලට. ඒක අනිවාර්යෙන් මැරුණා. දැන් කවුද ගොළු බෙල්ලගේ ඉඩනේ අපි පාරක් හදාගෙන ඉතින් ඌ නන්නත්තර වෙලා. ඉතින් ඒවට මං ඇත්තටම කැමති නැහැ. දැන් අපි අලිත් එක්ක කරන්න උනාට අලියගේ ඉඩනේ අපි අරන් තියෙන්නේ. ඉතින් මං ඒ වගේ ඒවට ළමයිට ලියනවා.
තව කපුටගේ කුණු ගොඩ. අර කුණු ගොඩක් කඩාගෙන වැටුනේ පහුගිය කාලෙකදී. ඒකෙදි අපිට ඉතින් කුණු ගොඩ හැදුවේ. ඉතින් ඒ වගේ පොත් මම ලියනවා තව ඩෙන්ගු ඇවිත් සමනලයා ගිහිල්ලා. අපි සමනල ඩෙන්ගුවට ගහන දුම හින්දා සමනලයොත් මැරෙනවා. ඉතින් ඒක ලස්සනට මම ලියන්නේ බබාට හැංගීම දෙන්නේ බබාට නොතේරෙන්න. එනට ඒක කියවන බබා ලොකු හැංගීමක්. එයාගේ හිතේ තැම්පත් කරගන්න. මම බබාලා එක්ක කතා කරද්දි මට තේරෙනවා. එයා දන්නවා ඩෙන්ගු හදන්න හොඳ නැහැ. ඩෙන්ගු හැදෙන වතුර ටක් ගාලා අයින් කරන්න ඕන. මොකද බබා හිතන්නේ ඩෙන්ගු අර වතුරේ ඩෙන්ගු මදුර හැදුනොත් ඩෙන්ගු වලට දුම් ගහන්න වෙනවා. ඩෙන්ගු වලට දුම් ගැහුවොත් සමනලියොත් මැරෙනවා. මම ඒ හැඟීම තමයි දෙන්නේ නැතුව ඩෙන්ගු හැදුනොත් වට ලෙඩ හැදෙන එක ඇත්ත. ඊට වැඩිය බබා ලෙඩේට වැඩිය බබා හිතන්නේ සමනලයා නැති වෙන්න හොඳ නැහැ පරිසරය කියන එක. ඉතින් මම ඒ වගේ විවිධ පොත් ලියන්නේ එහෙමයි. දැන් යෝන් කතා මම එකක් ලිව්ව හැදෙන ළමයි කියලා. ගෑනු ළමෙක් මම ව්‍යාපාරික කාන්තාවක් තමයි. ඉතින් ප්‍රියන්ත ඔයාලා හැම හැමතිස්සෙම කියනවා මම සාර්ථකයි කියලා. වෙන්න ඇති. හරිද? මේ ඉතින් ඒකට මම කාන්තාවක් කියන එක මම අමතක කරන්නේ මම තදින්ම විශ්වාස කරනවා ගැහණියක් සිටිය විදිහට සිටිය යුතුයි කියන එක. ගැහණියක් ව්‍යාපාර කරනකොට මම මගේ කාන්තා බව ඉක්මවලා යන්න කැමති නැති කෙනෙක්. සමානාත්මතාවය මට ඕනේ නැහැ ඔයාලත් එක්ක ප්‍රියන්ත. හරිද? මොකද මම දන්නවා බෝතලේ අර මූඩිය හිරුණාම අනිවාර්යෙන් ඒක අරගන්න ඕන. හරිද? පිරිමි වැඩ අපිට කරන්න බෑ. මගේ වැඩ ටික මම හරියට කරන්න ඕන. ඔයාලගේ වැඩ ඔයාලට කරන්න ඕන. කට්ටි දෙකයි ඉන්නේ. දෙගොල්ලන්ට ස්වභාව ධර්මයෙන් වැඩ වෙන දීලා තියෙනවා. ඒ ටික කරගෙන ඉන්න කියන ඒකෙදි හැදෙන ළමයි කියන එක මම තනිකරම ලිව්වේ ගැහණු ළමයිට. ගැහණු ළමෙක් මොනවද ඉගෙන ගන්න ඕන මොනවද පවත්වා ගන්න ඕන ක්වොලිටිස්. ගැහණු ළමෙක් අනිවාර්යෙන් කරුණාවන්ත වෙන්න ඕන. ගොඩාක් වැඩපළ පුරුදු වෙන්න ඕන. එයා මොන ලොක්කා වුණත් මොන ලොක්කි වුණත් නේද? අන්න ඒකට ඒ පොත ලිව්වේ. ඉතින් ඒ පොත මම භාෂා තුනෙන්ම ලිව්වා. ඒකෙදිත් මම විශ්වාස කරනවා මගෙන් ඇහුවා ඒ භාෂා තුනෙන්ම ලියන්නේ. ඉතින් දෙයියනේ මේ රටේ භාෂා තුනෙන්ම කියවන ළමයි ඉන්නවා. මේ ළමයි තුන්ගොල්ලම එකම විදිහට හැදෙන්න ඕන. එකම විදිහට ඉස්සරහට යන්න ඕන. ඉතින් මම ලියන හැම කතාවක්ම සහ අපේ සමුද්‍ර ප්‍රකාශන මම හිතන්නේ දැන් ගොඩක් ප්‍රකාශක එක පටන් ගනි. එකම දේ අපේ දමිළ පොත් ඉංග්‍රීසි පොත් ලියද්දී මුද්‍රණය කරන්නේ පොඩ්ඩයි. එතනදී ප්‍රශ්නයක් එනවා ආර්ථිකම. ඒත් මට දෙමළ පොත ගණන් වැඩියෙන් දාන්න බෑ. සිංහල පොත ගණන් අඩුවෙන් දාලා. එතකොට මම ඒක අරගෙන අක්කරේ පත්තුවට යාපනයේට ගියපම මේ මිනිස්සු වුණා ඇයි දෙමළ පොත ගණන් වැඩි? මට ඒගොල්ලන්ට කියන්න බෑ 500යි මං ගහන්නේ කියලා. ඉතින් එතනදී පාඩුවක් වෙනවා මට. මං හැමතිස්සෙම දෙමළ පොත ඉංග්‍රීසි පොත ගන්නෙ. මට ලාභයක් නැහැ කොස්ට් එකට තමයි ඒක යන්නේ. ඒත් මට හරි සතුටුයි ඒ ළමයි ඒ පොත් කියවනවා ඒ ගැන කතා කරනවා. දෙමළ ළමයි ඉන්නවා ඉංග්‍රීසිත් බැරි සිංහලත් බැරි ඒ ළමයි මේ භාෂා දෙක එක්කෙනෙක් පුළුවන් එක්කෙනෙක් අරගෙන ඇවිල්ලා මගේ ළඟට ඇවිල්ලා මගෙන් අහගන්නවා. පොඩි බාධා කියනවා බේල් ක්‍රමයට සමුද්‍ර. ඔව් බේල් අපේ මම ඒකත් කරනවා. ඒක මොකද දැන් එතනදි ඒ ළමයිනුත් ඉතින් දැනගන්න එපා අපේ කතන්දර. මේ එහෙමනේ එක රටක ඉද්දී ඒකනේ පරිවර්තනය කියලා ලෝකෙ දෙයක් තියෙන්නේ. අපි පිටරටින් ගේනවා දෙමළ කතාව. අපි ෂෙන්හයි වලින් ගොඩක් ගේනවා දෙමළ කතන්දර. ඉංග්‍රීසි පොත් ගේනවා. චීනෙන් ගේනවා, ඉන්දියාවෙන් ගේනවා, එංගලන්තෙන් ගේනවා. අපේ රටේ කතන්දර ඉංග්‍රීසියට හරවන්නේ නැහැ. ඒක මොන විකාරයක්ද නේද? අන්න විකාරයක්. ඔව්. ඉතින් අපේ ළමයි අපේ කතා දැනගන්න ඕන. අපේ ළමයි ඔක්කොම එකයි මොන භාෂාවෙන් කියවුවත්. හරි අපූර්ව සාහිත්‍යයක් අපිට තියෙනවා මේ ඔය දෙමළ සාහිත්‍ය තුල. ඒවත් අපි හරවනවා. එන එක බොහොම කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. ඔබ මම ඒ කාර්යය කරගෙන යනවා. ඔව්. ප්‍රශ්නේ නෑ. තාමත් අර විවිධ බෙදුම් රේඛාවන් ඔස්සේ ආර්ථික ඔළුගෙඩි වල හැදිච්ච කුණු මනෝභාවයන් පොඩි පොඩි තැන්වල තියෙනවා. ඒ නිසා තමයි තියෙන්නේ. ඒවා අපි දකිනවා. ඔබේ කාර්යය මගේ කාර්යය හමුවේ ඒවා ටික පරාජය වෙයි කියලා. ඉතින් එහෙමනම් රුහුණු පොත් වසන්තය තව මම හිතන්නේ බොහෝ දේ සමුද්‍රිකා සහෝදරයට කියන්න තියෙනවා. ඒ තිබුණත් අපි කෙටි වෙලාවකට මේ ගුවන් කාලය රුහුණු FM වලින් ඉල්ලගත්තා. අපි එහෙනම් මේ අපූර්ව ලේඛිකාව අපේ සහෝදර ලේඛිකාව සමුද්‍ර ප්‍රකාශනාධිපතිනි එහෙම කියනවා
ආයෙත් කිව්වද? සමුද්‍ර ප්‍රකාශන අධිපතිනි මට ලැජ්ජාවක් වගේ වචන. බොහොම ආදරය සහෝදරත්වය ගෞරවය මුසු කරමින් අපි මේ කතා බහට විරාමය තවමු. ආයි ඊළඟ බුක් ෆෙයාරයකදී මේ විදිහටම අපි සාහිත්‍ය කතා බහක නිරත වෙමු. දුකක් තියෙනවා. අපි දෙන්න මෙහෙම කතා කරනකොට එළියේ hina වෙවි බලා හිටපු එක් පුරුෂයෙක් මිනිසෙක් සහෝදරයෙක් හිටියා. ඔහු නම්තිකම අවසාන වතාවත් ඔහුව සිහිපත් කරමිනුත් අපි මේ කතා බහ නවත්වමු. එහෙමනම් බොහොම ස්තුතියි. අද මේ වැඩසටහන සඳහා මේ කතා බහ සඳහා ඔබ එකතු වීම සම්බන්ධයෙන් අපිට මේ අවකාශය නිර්මාණය කර දුන්නෝ අමාලි ඉන්දික ඒ වගේම අපේ ශබ්ද විකාශන කටයුතු මෙහෙවන සහෘදයන්ට ස්තුතිය පුද කරමින් මේ කතා බහ මෙතනින් අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබ සියලුන්ට. ගොඩාක් ස්තුතියි.